රයිට්. ෆ්ලටර් සිංහල YouTube channel එකෙන් කියන පළවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්න ලබනවා. එහෙනම් අද අපි කතා කරන්න යන්නේ ෆ්ලටර් සිංහල සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක thumbnail එකෙන් ඔයාලා දකින්න ඉතින් අපි මොකක්ද හදන්න යන්නේ කියලා. මේ තමයි අපි ගොඩක් වෙලාවට අපි කියන්නේ 3D effect එකක් කියලා. අතර මේකේ මේක ලෝකයේ පිළිගන්නේ නියමෝබිසම් ඉෆෙක්ට් එකක් කියලා ගැන්නේ ෆොටෝස්වලට එකන් අප ඩෙකරේෂන් වලට පොඩි 3D ෆෙක්ටයක් ගන්න යස් කරන්න ටෙක්නික් මේ තම ෆෙක්ටක් කියල වෙනම අපි කොහෙමත් ඉම්පෝට් කරන්න එක තමයි මේ අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ මේ ෆොටෝ එකෙන් එතකොට අපි අද හදන්න යන්නේ අපි අද බලන්න යන්නේ මෙන්න මේක හදන්නේ කොහොමද කියලා තොඩ ඕලාහතන ඇප් පස්සේ ඕලාහතන ඩිසයින් ලස්සන කරගන්න මේ ෆෙක්් එක වාල්ට යොදා ගන්න පුළුවන් එතකොට අද අපි අපේ චැනල්ල එක දාන පලවිනි වීඩියෝ එක තමයි මේක එතකොට ඉස්සරහට සතියකට එක ගානය වගේ විඩියෝස් දාන්න මම උත්සා කරනවා එතකොට ඉස්සරට FB පේජ් එකක් හැදෙනවා ෆ්ලට සිංහල කියලා එතකොට අපිට ඇතර මත්තාම ඉගෙන ගන්න ගමන් ඉන්න මතාම බේසික් සොල ඉන්නේ එතකොට ම ඉගෙන ගන්න දේවල් වලතක ෂයා කරන්න පුළුවන් ඔයාලා ඉග දන්න දේවල් මත්තක ෂයා කරගෙන අපි වැඩේ කරගෙනයක් මොකද මේක තමයි එකන ෆ්ලට කියලා කියන්නේ ඉස්රට ලෝකයේ ඉගන්නේ දැනටමත් වේගෙන් වර්ධනය වෙමින් තියෙන ෆ්‍රේම්වර්කයක් කිසිම ඇප් ඩියවලප්මන්ටල් මොකද ඉස්සරහට ඇප් එකක් කියන එක නෝමල් දෙයක් වෙන මොකද ඇප් එකක් එකන්නේ ගොඩක් ලාට සයිට් එකක් වෙබ්සයිට් එකට ගිල්ලා ඩීඩස් ගන්න ොඩා ඇප් එකක් කරහා යනවා කියන එක එකන්නේ සාමාන්‍යෙන් අපි ජස්ට යස්ටන එකක්නේ ගැන්නේ හැමතිස මතේ තියෙන එකක්නේ එද ඇප්පල්ට තියෙන ඉල්ලුම වැඩි වෙන තවත් ඉස්සරට ලෝක එද මේක ඉගෙන ගන්න එක ගොඩක් පටිනවා ඉතිං අපි හෙනම් ඉස්සරට වැඩි කරගෙනයමු අද අඩිය කියවන්න යන්න නැහැමම අපි ඉස්සරහට කතාරමෝඩ එහෙනම් අපි අද කතා කරමු මෙන්න මේ පොලි නියමෝ විසම් කියන ෆෙක්් එක නතම 3D ෆෙක්් එක හදන්නේ කොමද කිය එතකොට මේක ඇතරම ම ඉස්සලකිව්වගේ වෙනම කොහෙමත් ඉම්පෝර්ට් කරන දෙයක් නෙවෙයි මේක අපි දන්න ඩෙකරේෂන් වලින්ම හදන්න පුළුවන් ලස්සන ෆෙක්් එක මේක පොඩ්ඩක් මේක ගැන කතාකරොත් එම මේක තියෙන්නේ අපි මේකට කියනවා ගැන අපි ඇප් එක හදන මේ බැක්ලවන්් කරන ස්කප් ෆෝල්ඩ එක කියලා මෙන්න මේ ස්කප් ෆෝල්ඩ එක ඇතුළේ තමයි මෙන්න මේ විදිර මේ පොඩි කටේ එක කියමනත අපි කියනවා මේකට පොඩි බොක්ස එකක් වගේක් කරගෙන ඒ බොක්ස එක මේ බෝඩ රඩියස් වැඩි කල්ල ගැන බොඩ රඩියස් ගන වැඩි කල්ලා මෙ මේ පොඩි කව් එකක් කරගෙන ඒ මේ බොක්ස එක ඇතුළට අපි දාලා දිනවා අයිකන්න එක අන්න අයිකන්න එක දාදින එක ඇංක එකක් දාලා දිනවා එතකොට මේ බොක්ස එකට තමයි මේ ඩිසයින් එකක් දාලා තියන්නේ එතකොට මේක ලොකු දෙයක් ඇතරම අපිට මාර අමාරු වගේ පෙකුරට මේ ගැරි දෙයක් නැහැ ස්කෆෝල්ඩ එක තියෙනවා ඒ ස්කෆෝල්ඩගේ අපි ස්කෆෝල්ඩගේ බොඩිය එක ඇතුළේ අපි චයිල් ප්‍රපට එක කටේන එකක් හදාගන්න කටේනස් කියල තමයි කටේනස් විජෙක් කියල තමයි ගොඩක්ලට පටවල යුසන තුර මේක චයිල් ප්‍රපට එක අපි කටේන එකක් හදාගන්නවා ඒ කටේන ඇතුළ අයි චයිල් ප්‍රපට එකක් හදාගන්න ඒක අයිකන්න එකක් දානවා ඉස්සලර බොඩිය ඇතුළ හදාගත් කටේන එකට ගැන පලන හදාගත් සයිල් පොට එක තින කටේන එකට ඩෙකරේෂන් දාලා මෙන මේ ෆෙක්් එක අපිට හදාගන්න පුළුව දොට ඒක තමයි සරලම කතන්දරේ රයිට් එෙන අපි යමු මේක හදන්නේ කොහොමද කියල බලන්න මම මේක හොම මේවයිස් කරන්න මෙතනින් මම කලින් හදාගත්ත මේක තියෙනවා මම එමිලටස් නම් පාවිච්ච කරන්නේ කෝම් එක මතමා තියෙන්නේ මගේ වැසින්නේ කොට ස්ටක් පෙන්න්න ගන්නවා මිලටස්ලින් සෝලක් තීර දිර වැඩ කරගෙන අවුලක් නෑ මෙහෙම අපිට බලාගන්න පුළුවන් මේක තම අපි හදන්න යන්නතකොට හරි එනම් මෙතනි වස්කෝඩ් එක වස්කෝඩ් එකෙත් මම වැඩ ලේසි කරගන්න කියලා එක්ස්ටේෂන් ඇතින ඕසම් ෆලට පිට් කියලා මෙන මේ එක්ස්ටේෂන් එක මම යස් කරනවා එතකොට මේකන ගොඩ කටි දන්නවා මම කවරු හරි දන්න නැතිවේ කියර තමයි මේක මේවක් කරේ රයිට් එතකොට අපි මෙතනින් බලමු දැ මේ විදිර මේන්.ඩොට් ෆයිල් එක මේක තමයි මේන් ෆංශන් එක මේක තමයි ඇප් එක රන් කරන්න අද්දී රන්න කියෙන් මෙතට එක කියන්නේ මේන් මතට එක තමයි මේක මෙතනින් ඒ තමයි බලන්නේ මොකක්ද කරන්න ඕන කියල තුර මේක හරහා තමයි ඇප් එක රන් වෙන්න එතකොට මේක මේන්.ඩොට් ෆයිල් එක තමයි මූලික වෙන්න ඇප් එකක් රන් වෙන්න
එතකොට main.dart ෆයිල් එකේ මේක තමයි main method එක. ඒතර main method එකට පහලින් අපි ලියනවා stateless widget එකක්, right. stateless widget එකක් මම මෙතනින් ගන්නවා. ඒක මම මෙතන ඉස්සෙල්ලා දීපු මෙන්න මේ my app කියන මේකම මෙතන rename කරගන්න. එතකොට මේ විදිහට අපිට main.dart ෆයිල් එක බලා ගන්න පුළුවන්. මේකේ ප්‍රධාන දේවල් කියන්නේ මේක install කරගන්න විදිහ හැමදේම මම කියන්නේ නැහැ. මොකද ගොඩක් කට්ටිය මේක දන්නවා විතරම දැනටමත් ඔක්කොම install කරන් ඇත්තේ. ඊට අමතරව YouTube එක ඕන විදිහට අපිට බලා ගන්න පුළුවන් මේක install කරන්නේ කොහොමද කියලා. ඒ හින්දා මම ඒකට වැඩි අවධානයක් දෙන්නේ නැහැ. අපි ඉස්සරහට කරගෙන යමු. right. එතකොට මෙතනින් අප රිටර්න් කරගන්න ඕනි. දැන් stateless widget එකක් කියලා කියන්නේ මේක ඇතුලේ අපි කියන්නේ widget එක ඇතුලේ තියෙන දේවල් ක්ලික් කරාට වෙනස් වෙන්නේ නැති එකට තමයි stateless widget එකක් කියලා කියන්නේ. ඒකට stateful widget එකක් කියලා කියන්නේ ඇතුලේ තියෙන ඒවා ක්ලික් කරාට පස්සේ වෙනස් වෙලා මොකක් හරි වෙනම ඩිස්ප්ලේ වෙනවා නම් අන්න ඒවට අපි කියන අපි stateful widget කියන්නේ just අපිට මතක තියාගන්න පුළුවන් විදිහ තමයි යන්නේ ඒක. එතකොට දැන් stateless widget එක මම මේකේ මොනවත් ක්ලික් කරා කියලා මොකුත් වෙනසක් වෙන්නේ නැති හින්දා මම stateless widget එකක් use කරනවා. අතන මේක මේ main.dart ෆයිල් එකට විතරයි මේක දාන්නේ. මොකද අපි කෝඩ් කරන්නේ මේක නෙවෙයි. main.dart ෆයිල් එක තිබිලා මම කෝඩ් කරන්න වෙනම page එකක් ගන්නවා. lib එක ඇතුළට ගිහලා වෙනම page එකක් හදා ගන්නවා. ඒකේ තමයි අපි කෝඩ් කරන්න යන්නේ. එතකොට දැන් මෙතනින් return කරගන්නවා. අපි හැමෝම දන්නවා material app කියන ෆන්ක්ෂන් එක මෙතනින් මම දාගන්නවා. මේක return කරගන්නවා. right. හරි. දැන් මේක මේව කරගෙන අපි hot reload පාරක් දාලා බලමු. මේක කොහොමද පෙන්වන්නේ කියලා. ඒතර මේ ඔක්කොම අයින් වෙයි. right. ඔන්න ඔය විදිහට අපිට material app කියන display වෙනවා. මේ පැත්තෙන් බලා ගන්නකොට. ඒතර මෙතනින් මේක පොඩ්ඩක් පුරුද්දක් විදිහට තියාගන්න හැමෝම. දැන් අපි app එක හදන්න යද්දි මේ material app කියන මේ ෆන්ක්ෂන් එක ලිව්ව ගමම මෙතනින් අපිට මේ debug banner එකක් පෙන්වනවා. ඒක සාමාන්‍ය මේ without debugging section එකත් එක්ක යනකොට මේ debug banner එක හැමතිස්සෙම පේනවා. ඒතර අපි ඔය debug banner එක අයින් කරගන්න. මොකද ඒක කැතයි app එකට. ඕක අයින් කරගන්න පුළුවන් අපිට debug show check mod banner. අන්න ඕක ඒ කියන්නේ d අකුර ගහපන් d e ගහපු ගමන් ඕක එනවා. ඒතර මේක boolean එකක්. ඔයාලා බලන්න මේ boolean value එකක් තියෙන්නේ. මේක false කරපු ගමන් false කළා අපි hot reload පාරක් දාලා බලමු. මේක අයින් වෙලා යයි. right. ඒක අයින් වුණා. හරි. ඒක අයින් කරගත්තා එහෙනම් ඊට පස්සේ අපි මේක රිටර්න් කරගන්න හදන්නේ. අපි දැන් මම කියවනේ දැන් main.dart ෆයිල් මේක උනත් අපිට කෝඩ් කරගෙන ගිහලා හදන්න පුළුවන්. ඊට වඩා අපි පුරුද්දක් විදිහට හැමතිස්සෙම main.dart ෆයිල් එකට එහායින් ගිහිල්ලා වෙනම page එක තමයි කෝඩ් එක ගාගෙන යන්නේ. එතකොට දැන් මේකේ මම ඉස්සෙල්ලා කියවනේ app එක run කරන්න යද්දි ඉස්සෙල්ලා main method එකට යනවා. ඒ කියන්නේ main.dart ෆයිල් එකට ඇවිල්ලා main method එකට යනවා. main method එක run කරාට පස්සේ එයාගේ my app කියන එක තමයි මෙතන තියෙන්නේ. මේ my app කියන එක run වෙන්නේ මෙන්න මෙතන. මේ stateless widget එක. මේ stateless widget එකට ආවට පස්සේ මෙයාට කියන්න ඕනේ, මෙයා return කරන්න ඕනේ අපි දැන් අර කෝඩ් කරන්න යන ෆයිල් එක. එහෙනම් මේ කෝඩ් කරන්න යන ෆයිල් එක අපි ගන්නෙ කොහොමද? මෙතනින්ම home කියලා කෝඩ් එකක් ගහ ගන්නවා. home කෝඩ් එක ඇතුලේ home page කියන home page කියන dart file එක තමයි මේ අපි මේකට කෝඩ් කරන්න use කරන්නේ. right. එතකොට මෙතන error එකක් වෙනවා. මෙයා දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. මෙයා දන්නේ නැහැ මේ home page කියන එක මෙයා දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. අපි දැන් යනවා lib කියන අපි දන්නවා මේ lib එක ඇතුලේ තමයි අපි හැම දෙයක්ම තියාගන්නේ. ඒතර මේ lib එක ඇතුලට ගිහිල්ලා මම මේකේ home page කියන එකක් හදා ගන්නවා. homepage.dart file එකක් හදා ගන්නවා. right. ඒත් අමතරව මෙතනින් මේ home page කියන එක දැන් මම සිම්පල් අකුරු වලින් තමයි මෙතන ලියලා තියෙන්නේ. ඊට අමතරව මේ ස්පේස් එකක් එනකොට මේක පොඩි අයිකන් එකක් දානවා. මේක මට මතක විදියට අන්ඩර්ස්කෝර් එකක් දාලා මෙතන ස්පේස් එක අයින් කරනවා. එතකොට අපිට මේක මේ විදියට homepage.dart file එක හදා ගන්න පුළුවන්. එතකොට මේකටත් අපි ගන්න ඕනි අපේ material.dart ඒ කියන්නේ packages ටික import කරගන්න ඕනි. right. එහෙනම් packages ටිකත් මම home paste කරගන්නවා. ඊට පස්සේ මේකනේ දැන් අපි කෝඩ් එක ගහන් යන්නේ. ඒතර මේකෙත් මම කෝඩ් එක ගහන්නේ stateless widget එක. එහෙනම් මේකටත් stateless widget එකක් අරගෙන මේකේ මම ගහනවා type කරනවා අපිට ඕනි මොකක්ද මේකේ නම home page කියලා. right. home page කියන එක type කරලා
මෙතනින් මේව කරගන්න. එතකොට අපිට දැන් මෙතෙන්ට ඇවිල්ලා මේක පොඩ්ඩක් හවර් කරාට පස්සේ මෙතන තියෙනවා quick fix කියලා ඔප්ෂන් එක. මේ ක්ලික් කරාට පස්සේ දැන් මෙයා දන්නේ නැහනේ. ඒ කියන්නේ home main.dot කියන ෆයිල් එක import කරන් තියෙන්නේ මේ packages වලින් Flutter වල material.dot ෆයිල් එක විතරයි. එතකොට දැන් මේකට දැන් මේ page දෙක අතර අන්තර් සම්බන්ධතාවයක් මේවා කරගන්න මෙයා මෙන්න මේ homepage.dot කියන ෆයිල් එකත් import කරගන්න කියලා කියනවා. දැන් quick fix වලට ගියාට පස්සේ අපිට එක ඔප්ෂන් එකක් දෙනවා import library package my first step. ඒ කියන්නේ මේ my first step කියන එකෙන් තමයි මම folder එක හදලා තියෙන්නේ. my first step වල තියෙන homepage.dot ෆයිල් එක import කරගන්නවා මෙයා. එතකොට අන්න අතන තිබ්බ මේක error එක hang වෙලා යනවා. right. එහෙනම් ඔන්න දැන් අපිට පුළුවන් මෙන්න මේ homepage.dot කියන ෆයිල් එක ඇතුලේ අපේ කෝඩ් ටික ගහගෙන යන්න. right. එහෙනම් අපි දැන් ආයෙත් යමු. එතකොට මේ app එක run වෙන්නේ කොහොමද? ඉස්සෙල්ලාම app එක run කරපු ගමන්ම main function එකට ඇවිල්ලා මෙතනින් main run app කියන method එකෙන් මෙයා run වෙනවා. එතකොට run app එකට ගියාට පස්සේ මෙයා my app කියන එක තමයි run කරන්නේ. my app මෙතනින් ගියපුවම එයා my app තියෙන්නේ කොහෙද බලනවා. right. පහළට ආපු ගමන් my app තියෙනවා. my app වල මෙයා return කරනවා. මේ my app කියන widget එක return කරනවා home page කියන එක. එතකොට home page එක කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන තමයි home page එක තියෙන්නේ. home page එකේ තියෙන තමයි දැන් එයා එතකොට මේ පැත්තේ app එකේ පෙන්වන්නේ. හරි. එහෙනම් ඔන්න දැන් home page එක ඇතුලේ අපි type කරන් යන්නේ home page එක ඇතුලේ මම ඉස්සෙල්ලා කිව්වා scaffold එකක් ඇතුලේ තමයි scaffold එකක් ඇතුලේ තමයි අපි අපේ වැඩ කටයුතු ඔක්කොම කරන්නේ. ඒක නිකන් හරියට background එකක් වගේ නිකන් frame එකක් වගේ තමයි scaffold එක වැඩ කරන්නේ. එතකොට scaffold එක ඇතුලේ මම scaffold එක දැන් අපිට තියෙන්නේ සුදු පාට background එක ගන්න අපිට දීලා තියෙන්නේ default දෙන්නේ සාමාන්‍ය සුදු පාට background එක. එතකොට මේක පොඩ්ඩක් මම වෙන background color එකක් දාගන්නවා. ඒක background color වලට ගිහිල්ලා colors වලින් colors dot මම මෙතන දාගන්නවා gray. අලු පාටට හුරු පාටක් තමයි අලු පාට මේක මම පොඩ්ඩක් වෙනස් කරගන්නවා capacity එක 300ට දාගෙන. එතකොට අලු පාටට වඩා පොඩ්ඩක් අඩු පාටක් තමයි. ඒ කියන්නේ අලු පාට නම් නෙවෙයි අලු පාටටම වඩා චුට්ටක් අඩු පාටක් තමයි මෙතනින් අපිට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන hot reload කරලා පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙයි. right. ඔයාලට බලා ගන්න ඕන සුදු පාට තිබ්බ එක මොනවද වෙන්නේ? අලු පාටට හුරු පාරකට ආවා. අලු පාට මොනවද? අලු පාටට වඩා පොඩ්ඩක් අඩු පාටක් තමයි මේක. right. එහෙනම් අපි කිව්වා අපි කිව්වේ මෙන්න මේකේ ඔන්න දැන් අපි scaffold එක හදාගෙන ඉවරයි. යාගේ පාටත් background color එකත් වෙනස් කරන් ඉවරයි. හරි. එතකොට අපි එතනදී ඒකට මැදින් අපි ගන්නවා කිව්වේ මොකක්ද? අර මම ඉස්සෙල්ලා කිව්වා app bar එක තියෙනවා, bottom navigation bar එක තියෙනවා. එතකොට මැද තියෙනවා body එක. මේ body එක ඇතුලේ තමයි අපි මේ විදිහට child property එකක් හදලා ඒකේ තමයි මේ icon එක දාලා මේක තමයි ට්‍රික් කරගෙන යන්නේ. එතකොට අපි දැන් හදා ගන්න ඕනි body එක. right. එහෙනම් background color එකේ පැත්තෙන් අපි දාගත්තා. body එකට ගිහිල්ලා body එකට ගියාට පස්සේ body එකේ තමයි අපි child property එකක් හදන්නේ. මේකෙදි දැන් body එකට select කරාට පස්සේ මේ body එකේ හැමතැනම ඒ කියන්නේ දැන් body එක මෙහෙම මැද තියෙන්නේ නැතුව මේ හැමතැනම තියෙන්න පුළුවන් නේද? මම body එකේ මේකත් center කරගන්නවා. center එකක් දාගෙන widget එකක් දාගෙන center එක ඇතුළේ තමයි මම අපේ container එක කියන්නේ අර box එක හදාගන්න යන්නේ. ඒක අපි container එකක් විතර තමයි කියන්නේ. මේ හැම එකක්ම අපි ගන්න ඕනේ child වලින්. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන ළමයි විදියට තමයි මේගොල්ලෝ හැමතිස්සෙම අපිට ගන්න වෙන්නේ. එතකොට container එකක් මම මෙතනින් ඔහොම ගන්නවා container කියලා. right. ඔන්න container එකක් ගත්තා. මේ container එක අපි දැන් size එක පොඩක් හදා ගන්න ඕනේ. මෙයාගේ width එක මම දා ගන්නම් 200යි කියලා. මෙයාගේ height එක මම දා ගන්නවා 200යි කියලා. එතකොට මෙයාගේ එතකොට width එකයි height එකයි හැදුවට පස්සේ ඒත් අතරම අපි දන්නේ නැහැ මේක හරියටම හැදිලා තියෙන්නේ. මොකද මේක hot reload කරා කියලා මෙතන මොනවත් එන්නේ නැහැ. මොකද default color මනේ එන්නේ. ඒ කියන්නේ මෙයාගේ color එකම තමයි මේ container එකටත් එන්නේ. එතකොට අපි කරන්න ඕනි දැන් මෙයාට පොඩි background color එකක් දාගන්න. background color එකක් දාන්න child එහෙම නැත්නම් containers වලට background color එකක් දාන්න අපි යන්න වෙනවා decorations වලට. decorations වලට ගිහිල්ලා
බොක්ස් ඩෙකොරේෂන් වලට ගියාට පස්සේ මේකේ අපිට තියෙනවා කලර් කියලා එක ෆන්ක්ෂන් එකක්. මේකේ කලර් එකේ colors dot ඒකත් මම ග්‍රේ කලර් එකම දාගන්නවා. හැබැයි මේ ග්‍රේ කලර් එක දැම්මොත් එම අරකම පේන්නේ නැහැ. එහෙනම් දැනට මම මේකේ කලර් එක පොඩ්ඩක් වෙනස් කරනවා. දැනට මම රෙඩ් කලර් එක දාගන්නම් මෙතෙන්ට. රයිට් එහෙම කරලා රෙඩ් කලර් එක දාගෙන මම hot reload කරලා බලන්නම් කොහොමද පෙන්වන්නේ කියලා. alright ඔන්න අපිට red color child container එකක් අපි මෙතනින් ඔන්න හදාගත්තා. හරි. එතකොට ඔන්න දැන් අපි කරන්න ඕනි වැඩ වලින් background එක හදාගත්තා. ඔන්න දැන් container එකත් හදාගෙන ඉවරයි. දැන් මේ container එකට තමයි decoration ටික දාගන්න තියෙන්නේ. container එක ඇතුළට ගියාට පස්සේ container එක වලට පේනවා background color එකයි මේ එළියේ තියෙන background color එකයි දෙකම සමානයි නේද? එතකොට තමයි අපිට මේ 3D effect එක ගන්න පුළුවන් ලස්සනට. හැබැයි දැන් මේක මම ඉස්සෙල්ලා red කරලා පෙන්නුවේ මේක මෙහෙම දැම්මුත් එහෙම ඔයාලට පැහැදිලි නෑනේ මොකද්ද අතර මෙතන උනේ කියලා. ඒ හින්දා මේක මම මෙහෙම මේවා කරේ. දැන් මම ඒක අපව හරි විදියට හදන්නම්. මෙතන අපිට ගන්න වෙනවා colors dot gray කියලා දාගෙන එයාගේ capacity එක මම දාගන්නවා 300යි කියලා. right okay. දැන් අපි මොකද කරන්න යන්නේ? දැන් මේ child container එක ඇතුළට තමයි අපි මේ child container එක තමයි මේ විදිහට දාලා තියෙන්නේ. එතකොට දැන් මේක ඇතුළට තමයි අපි icon එකක් දාගන්නේ. right. එහෙනම් icon එකක් දාගන්න ගියාට පස්සේ දැන් මේ child එකේ ඇතුලේ මේ container කියන එක ඇතුලේ අපිට icon එකක් ගන්න විදිහක් නැහැ. මේ container එකේ color decoration අරව මේක තමයි තියෙන්නේ. ඒතර icon එකක් ගන්න ඕන නම් අපිට ආයිත් මෙතෙන්ට child කෙනෙක් ගන්න වෙනවා. ඔන්න child කෙනෙක් අරගෙන child ගේ ඇතුලේ අපිට ගන්න පුළුවන් icon එකක්. ඒ icon එක icons ගොඩෙන්. දැන් අපි සාමාන්‍යයෙන් මේ icon කියන එක දැම්මොත් එහෙම icons dot කියලා අරගෙන අපිට ඕනි icon එක තමයි select කරන්නේ. මතකද ඉස්සෙල්ලත් අපි ගද්දි colors කියලා අරගෙන තමයි අපිට ඕනි color එක ගන්න. මොකද අපි මේ import කරන මෙන්න මේ main page එකේ තියෙන මෙන්න මේ material.dart කියන file එකේ මෙතනක් තියෙනවා මේ material.dart කියන file එකේ තියෙන්නේ colors ගොඩක්. ඒ colors ගොඩෙන් තමයි එක color එකක් මෙයා ඇතුළට ගන්න. අයිකනුත් ඒ වගේ අයිකනුත් ගොඩක් තියෙනවා. ඒ අයිකන් ගොඩෙන් තමයි එක අයිකන් එකක් අපි ඇතුළට ගන්න. එතකොට අයිකන්ස් කියලා දාලා ඩොට් එකක් තියලා අපිට ඕනේ අයිකන් එක මෙතනින් මේව කරන්න තියෙනවා. ඒතර මෙතනින් මම දාන්නම් අපි ඉස්සෙල්ලා ගත්ත එකම ගන්නවා දැන් වෙන එකක් අපි ගමු. ඉස්සෙල්ලා ගත්ත එකම ගන්න නැතුව ඔයාලා කැමති එකක් සිලෙක්ට් කරගන්න. දැනට සෙට් වෙන එකක් මෙතන නෑ වගේ. රයිට් මේක දාමු අපි. ඔන්න අයිකන් එකක් අපි ගත්තා. ඊට පස්සේ මේ අයිකන් එක දැන් ඔහොම තියෙද්දි අපි hot reload කරලා බලමු. මං හිතනවා පෙන්නනවා ඇති කියලා. right okay ඔන්න අයිකන් එක ආවා. මේ අයිකන් එක ආවට මේ අයිකන් එකේ size එක කොහමද? පොඩි size එකක් තමයි අපිට මෙතනින් අයිකන් එක දීලා තියෙන්නේ. මේ size එක පොඩ්ඩක් ලොක් කරගන්න. මෙතන කමා එකක් දාලා size වලට ගිහිල්ලා size එකේ ප්‍රමාණය මම 80ට දාගන්නවා. හරි. එහෙනම් ඔන්න size එකේ ප්‍රමාණයත් වැඩි වුණා. එතකොට දැන් ඔයාලට පේනවා ඇති ඉස්සෙල්ලා අර රතු පාටෙන් තිබ්බ එක මම කලර් එක වෙනස් කරාට පස්සේ මෙයාගේ කලර් එකටම ආවා. ඒකට ඇත්තටම මෙතන අපිට පේන්නේ නැති වුණාට මේ කන්ටේනර් එකක් ඇතුලේ තමයි මේ අයිකන් එක තියෙන්නේ. right හරි. එහෙනම් ඔන්න ඔය විදිහට අයිකන් එකත් අපි ගත්තා. මේ අයිකන් එක නිකන් අමුතු පාට නෙමෙයි කළු පාට නෙමෙයි තියෙන්නේ. මේ අයිකන් එකේ කලර් එකත් අපි වෙනස් කරගමු. ඔන්න දැන් size කියන තැනින්ම මම එතනත් කමාවක් දාලා colors වලට ගිහිල්ලා colors වලට ගිහිල්ලා මෙතනින් දාගමු. colors වලට ගිහිල්ලා මෙතනින් මම දාගන්නවා black කියන එක. right අපි ආයෙත් hot reload කරලා බලමු. right අන්න ඒක දැන් නියම කළු පාටට ආවා. ඒ කියන්නේ අර තිබ්බ අමුතු පාට නැතුව කළු පාට අයිකන් එකක් අපිට ගන්න පුළුවන්කම ලැබුණා. right එහෙනම් ඔන්න දැන් අපි යමු ඊළඟට
අපිට ඕනි කරන වැඩේ කියන්නේ මේකන සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට කරගන්න පුළුවන් අවුලක් නැහැ. දැන් තමයි අපි යන්නේ අපිට කරගන්න ඕනි වැඩ ටික කරගන්න. ඒ කියන්නේ අර ඉෆෙක්ට් එකේ ඩෙකරේෂන් ටික දාගන්න. right එතකොට මෙන්න මේ ඩෙකරේෂන්ස් මෙන්න මේ ඩෙකරේෂන් ඇතුළේ තමයි මේ අපි දැන් මේක ගත්තේ මේ චයිල්ඩ් මේකනේ මෙන්න මේ චයිල්ඩ් කන්ටේනර් එකට තමයි අපි ඩෙකරේෂන් ටික දාගන්නේ නම් චයිල්ඩ් කන්ටේනර් එකේ ඩෙකරේෂන්ස් වලට තමයි මේ බොක්ස් ඩෙකරේෂන් ඇතුළේ තමයි අපි ඔය කරන හැම දෙයක්ම කරන්නේ එහෙනම් මෙතනත් මම ෆෝමැට් කරගන්නම් ආයි පුරුදු විදිහටම මෙතනින් කමාන්ඩ් එකක් එනවා ඊට පස්සේ මෙතනින් අපිට ගන්න වෙනවා බොක්ස් ෂැඩෝ එකක්. ඒ කියන්නේ ෂැඩෝ එකක් දාලා තමයි මෙතන මේව කරන්නේ. ඊට කලින් මම මෙයාගේ බෝඩර් රේඩියස් එක හදලා ඉන්නවා. මොකද නිකම්ම මේක නිකන් තිබ්බොත් හරියන්නේ නැහැ. මේකේ රේඩියස් එකක් තියෙනවා. ඒ කියන්නේ වටේ කර්ව් වෙන්න ඕනේ. බෝඩර් රේඩියස් වලට ගිහලා බෝඩර් රේඩියස් all border radius all වලට ගිහිල්ලා ඒක ඇතුලේ අපිට දාන්න ඕනේ radius circular එකට ගිහිල්ලා එයාගේ border radius එක 50ක් කියලා මම දානවා 50ක් කියලා දාලා මෙතනින් කමා එකක් දාලා ඊළඟ ටැබ් එකට යන්න මම දැනට මේකේ කලර් එක වෙනස් කරලා ආයෙත් ඔයාලට පෙන්නන්නම් ඇත්තටම මේකේ border එක වෙනස් වුණාද කියලා right I thought reload වෙනවා හරි ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මේක බෝඩ් එක වෙනස් වෙලා තියෙනවා හරි එහෙනම් ඊළඟ එකට යනවා දැන් මේකට අපි ඊට පස්සේ box shadow එකක් දාගන්නවා මේ box shadow කියන option එකට ගිහිල්ලා මේ box shadow option එකේදී අපිට බලන්න පුළුවන් දැන් මේ box shadow එක මම අවස්ථා දෙකක් යට තමයි දාන්නේ නේද මෙතනින් අපිට box shadow එකට ගිහිල්ලා අවස්ථා දෙකක් යටතේ ගන්න ඕනේ තමයි මේ box shadow එකත් අර කොටු වරහනක් දාලා මම වෙන් කර ගන්නවා. ඒතකොට box shadow එකක් ගත්තොත් එහෙම ඒකේ color එක මම දානවා colors dot gray කියලා මම දැනට දාගන්නම්. මෙයා color එක වෙනස් කරන්න වෙනවා අපිට. මොකද නැත්තම් ඒ පාටමයි set වෙන්නේ. දැනට මම ඒකේ black කියලා දාගන්නම්. right black ඊළඟට මෙයාගේ offset එක offset කියන එක මම පැහැදිලි කරන්නම් offset 5.0 අවස්ථාව දෙකට යටතේම දානවා 5.0 මේක මම මේක කරලා ඉවර වෙලා පැහැදිලි කරන්නම් right මේක අපි දැන් hot reload කරගෙන බලන්න ඔන්න දැන් අපි කරේ මේකෙන් ඉවරනාට පස්සේ මෙන්න මෙතන box shadow එකක් දැම්මා එයාගේ color එක කළු පාට දැම්මා ඊට පස්සේ offset එක දැම්මා දැන් ඒක කොහොමද එන්නේ කියලා බලමු right මෙන්න මේ තියෙන්නේ මෙයාගේ box shadow එකක් දාගත්තා එයාගේ එක පැත්තක color එක එයාගේ border එකේ box shadow එකේ color එක කළු පාට මෙන්න මෙහෙම ඇවිල්ලා තියෙනවා ඒතර offset කියලා කියන්නේ මෙන්න මේ icon එක මේ පැත්තට විතරයි මේක ඇවිල්ලා තියෙන්නේ නේද ඔන්න ඔය පැත්තට විතරයි ඇවිල්ලා තියෙන්නේ මේ පැත්තට ඇවිල්ලා නැහැ offset එකෙන් හදන්නේ ඔන්න ඕක ඒතර offset එකේ දැන් මෙන්න මේකේ ප්‍රමාණය වැඩි කරමු මම මෙතන 15 කියලා දාලා මෙතන 15 කියලා දාලා මේක hot reload කරොත් එහෙම බලා ගන්න පුළුවන් මෙතන මෙයාගේ මේ කැපැසිටි එක වැඩි වෙනවා මේ පැත්තේ. එතකොට ඒ විදිහට තමයි offset එක වැඩ කරන්නේ. එතකොට ඔහොම තියාගන්නවා. හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ දැන් මෙහෙම තිබ්බොත් එහෙනම් අපිට මේ විදිහට මේක ගන්න බෑනේ. ඒ කියන්නේ දැන් මේක කළු පාට නෙමෙයි තියෙන්නේ. කළු පාට blur වෙලා තියෙන. එහෙනම් අපි ඔය දාගත්ත color එක blur කරගමු. එතකොට ඔය radius එක තමයි අපි blur කරන්නේ. එතකොට blur radius වලට ගිහිල්ලා ඒකෙන් මම රේඩියස් වල කැපැසිටි එක දාගන්නවා 15ක් වගේ දාගෙන අපි මේක පොඩ්ඩක් ආයෙත් hot reload කරගෙන බලමු කොහොමද පෙන්වන්නේ කියලා right දැන් පේනව නේද ඒක 15 දැම්මම පස්සේ අර තිබ්බ තනි කළු ගතිය අයින් වෙලා ඒක blur වෙලා ලස්සනට පේනවා හරි ඒත් එක්කම අපි තව දෙයක් දාගන්නවා right ඒක අපි මම ඉස්සරහට කියන්නම් මේ මොකක්ද කියලා දැන් ඔහොම තියාගෙන දැන් මම මේ කන්ටේනර් එකේ color එක ආපහු කලින් color එකම දාගන්නම් එතකොට බලමු කොහොමද මේක පේන්නේ කියලා මෙතනින් color වලට ඇවිල්ලා colors dot gray එයාගේ capacity කීයද අපි ඉස්සෙල්ලාම දැම්මේ 300යි right මොන දැන් hot reload කරගෙන බලමු
රයිට් දැන් පේනව නේද එයාගේ මේකේ මේ පැත්තේ තියෙන ඔෆ්සෙට් එක ලස්සනට ඇවිල්ලා එයාගේ පාට ගානට ඇවිල්ලා තියෙනවා රයිට් එතකොට දැන් මේ පැත්තට විතරයි අපිට දැන් මේ විදිහට ඕන නම් තියන්නත් පුළුවන් හැබැයි අපිට අර විදිහටම 3D effect එක ගන්න ඕන නම් අපිට ඔය මේ පැත්තට වගේම මේ පැත්තට ඔෆ්සෙට් එකක් දාගන්න වෙනවා ඒක කොහොමද කරන්නේ ඒක කරන්නේත් අපි මෙන්න මේ box decoration ම තමයි මෙන්න මේ box decoration එක මම duplicate කරලා ඒ කියන්නේ දෙකක් අරගෙන ඒකෙන් බලමු අපි කොහොමද මෙන්න මේ සෙට් එක මෙන්න මේ සෙට් එක ආපහු අපි copy කරගෙන මේ සෙට් එකම ආයෙ paste කරලා එතකොට දැන් මේකේ තියෙන එක පැත්තක තියෙන කළු පාට දැන් අනිත් පැත්තට මම ඒ කියන්නේ දැන් මේ sorry ඉස්සලා අපි offset එක හදලිමු දැන් ඉස්සල්ලා එකේ offset එක තිබ්බේ ධන 5 කියලා. ඒ කියන්නේ මේ පැත්තටයි මේ පැත්තටයි තමයි පහේව දෙක ඇවිල්ලා තිබ්බේ. දැන් මම මේක දැන් අපිට අනිත් පැත්තේ නෝනේ. එහෙනම් මම මේක මයිනස් කරනවා. alright මයිනස් කරපු ගමන් මෙයාගේ border sorry offset එක අනිත් පැත්තට. දැන් ඔහොම තියෙද්දි මම මෙයාගේ දැන් කළු පාට තියෙන පේන්නේ නැහනේ. මම මේක සුදු පාට කරනවා. right සුදු පාට කරලා මේක hot reload කරන් බලන්න. අන්න දැක්ක. මෙයාගේ මේක ගානට සුදු පාට වෙලා ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම තව පුංචි දෙයක් කරන්න ඕනේ. ස්ප්ලිට් රේඩියස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේකත් අපි 1.0ට දාලා තියෙනවා. මේකෙන් ඇත්තටම අර පොඩි එක එකෙන් ඇත්තටම වෙන්නේ ඔයාලට දැම්මට පස්සේ ඒක බලා ගන්න පුළුවන් වෙයි. පොඩි අර sharpness එකක් ගන්න පුළුවන්. මේ අපි දාන මේකට. right එතකොට අපිට මෙතෙන්ට විදිහට ගන්න පුළුවන්. තව පුංචි දෙයක් ඔය හරි හදන්න තියෙනවා මට මතක මේකේ මේ වෙන විදිහට රේඩියස් හරි right එහෙනම් ওই විදිහට ඔයාලා මේක ඔප්ෂන් සිලෙක්ට් කරලා බලන්න මොකද හැමදේම අපිට කියලා දෙන්න බෑ අපි කියන්නේ අපි හැමදේම ඉගෙන ගන්න ඕනේ ටික ටික ඉගෙනගෙන තමයි මේවා කරන්න වෙන්නේ. ඒ කියන්නේ මාත් මේක ස්ටඩි කරලා ඊට පස්සේ මම තනියම කරලා තමයි මේ විදිහට මේවා කරගන්නේ. බලන්න දැන් ගානට ඇවිල්ලා තියෙනවා. මෙයා කළු පාට වැඩි වෙලා තිබිලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් ග්‍රේ පැත්තට පොඩ්ඩක් අඩු කරපු ගමන් ලස්සනට 3D effect එක අපිට ගන්න පුළුවන්. right ඔන්න ඔය විදිහට තමයි එතකොට අපිට මේක මේවා කරන්න පුළුවන් 3D effect එක ගන්න පුළුවන්. පළවෙනි වීඩියෝ එකෙන්ද ලොකු වෙලාවක් ගියා මං හිතන්නේ. ඒක ගණන් ගන්න එපා. ටික ටික හදාගමු. එහෙනම් මොනවයි ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. අපි channel එකත් හදලා අපි ප්‍රශ්න සාකච්ඡා කරලා අනිත් කට්ටියත් එක්කත් අපේ දැනුම බෙදාගෙන ෂෙයා කරගෙන වැඩි කරගෙන එහෙනම් කට්ටියටම ජය වේවා.